මාරමයි. කතරගම දෙවියෝ කියන්නේ කතරගම දෙවියන්ගේ උපත සම්බන්ධව ප්‍රධාන කතා දෙකක් තියෙනවා. අපිට එන්නකොට විඳින්න කියලා වාල්නේ බලන්න. ගන් දෙවියන්ට ඔය අලියෝලුවක් ආවා කියන්නේ ඔන්න ඔතන. ගුඩ් මෝනින් ඔයාලා ඔක්කොටම. ඉතින් අපි ඊයේ ගමන ඉවර කරේ වැඩිහිටි කන්දෙන්. දැන් අපි යනවා කිරිවෙහෙරට. ඔයාලා වැඩිහිටි කන්දේ වීඩියෝ එක බලන්න නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඒකෙන් ගිහින් වැඩිහිටි කන්දේ වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලට. හරිම ලස්සන ගමනක් ඒක. ජීවිතේ අනිවාර්යෙන් එකපාරක් හරි යන්න ඕනේ ගමනක්. දැන් අපි යනවා කිරිවෙහෙරට. අපි දැන් ඉන්නේ කතරගමට යන කතරගම දේවාලයට යන පාරේ. ඔයාලට පේනවාද මේ මම ඇඟිලි දික් කරන දණි මෙතනින් පේනවා අපි ඊයේ ගිය වැඩිහිටි කන්ද. දැන් අපි මෙහෙමම කතරගම දේවාලයට ගිහින් ඔයාලට වීඩියෝ එකක් දාන්න. එහෙනම් අපි යන් දැන් කතරගම දේවාලය. ඔයාලට පිටිපස්සෙන් පේනවා සර්ණ ප්‍රවේශය කියලා කියන්නේ මෙතන. කතරගමට අලුතෙන් හදපු හරිම සුවිශේෂී තැනක් මේක. මෙතනින් පුළුවන් ඔයාලට පේනවාද පිටිපස්සෙන් මේ ගගෙන් එහා පැත්තට එගොඩ වෙන්න පුළුවන්. ඉතින් එතනින් තොස්සියා. ඔයාලට පේනවාද මම දැන් ඉන්නේ මැණික් ගඟ මැද. මේ තමයි අලුතෙන් හදලා තිබ්බ අර සර්ණ ප්‍රවේශය කියන එක. ඊට පස්සේ පරණ කතරගම පාලම තියෙනවා. මේ පිටිපස්සෙන් ඔයාලට පේනවාද මෙතන දුමක් දාලා මෙතනින් තියෙනවා පරණ කතරගම දේවාල. මේ දේවාලට එන පාලම. ඒකත් වෙන්නේ අපි යන් එහෙනම් දැන් දේවාලෙට. අපි දැන් කතරගම දේවාලේ ඇතුළට යන්න හදන්නේ. අපි දේවාලේ මැදින් තමයි කිරිවෙහෙරට යන්නේ. මුලින්ම අපි කිරිවෙහෙරට ඇවිල්ලා කතරගම දේවාලට යනවා. හරි අපි කතරගම දේවාලය දැන් පාස් කරන් ආවා. ඔයාලා පිටිපස්සෙන් බෙන් තියෙනවා මෙතනින්. අපි දැන් කතරගම දේවාලේ පිටිපස්සෙන් ආවේ. දැන් අපි යනවා කිරිවෙහෙරට. මම යන්න කලින් ඔයාලට කියන්නම් මෙතන කිරිවෙහෙර සම්බන්ධව කතාවක්. මේ කිරිවෙහෙර තමයි මුලින්ම ඒ කියන්නේ කතරගම දේවාලය හැදෙන්න කලින් මෙතන තිබ්බ ඒ කියන්නේ කතරගම තිබ්බ ප්‍රධාන ස්ථානය තමයි කිරිවෙහෙරයි. දැන්ට කතරගම දේවාලේ පිටිපස්සෙන් තියෙනවා අෂ්ටබල බෝධියක්. මේ අෂ්ටබල බෝධිය තමයි මේ කතරගම ප්‍රධානම ස්ථාන වෙලා තිබේ. පසු කාලයක කතරගම දෙවියෝ වැඩම කරාන් පස්සේ තමයි රුහුණුමහා කතරගම දේවාලය ඉදි වුණා කියන්නේ. මේ කතරගම කිරිවෙහෙර සම්බන්ධ විශේෂ කතා පොතක් තියෙනවා. ඒ තමයි මහසෙන් දෙවියෝ කියලා එතන කෙනෙක්ගේ දේවාලයක් තියෙනවා. ඒ කියන්නේ එයා තමයි කතරගම මේ මහසෙන් දෙවියෝ කියන්නේ. දෙවියෝ නෙවෙයි රජතුමා කියන්නේ. ඒ රජතුමා කාලේ තමයි බුදුහාමුදුරුවෝ මෙතන කිරිවෙහෙර තීන්තන්ට වැඩම කරලා තියෙනවා ලංකාවට වැඩපු වෙලාවේ. එතකොට බුදුහාමුදුරුවෝ එතන ඉඳන් තමයි ධර්මයේ දේශනා කරලා සඳහන් වෙන්නේ. ඒ වෙලාවේ මේ කතරගම හිටිය මහාසේන කියන කෙනා සෝවාන් වුණා කියලා සඳහන් වෙලා තිනවා. ඒ හින්දා එයාව දේවත්වයෙන් හඳුන්වනවා. එක්තැනක එයා තමයි කතරගම දිවියෝ කියලා හඳුන්වන්නේ. දැන් මේ අපි කතරගම දිවියෝ කියලා වඳින එක්කෙනා ඉන්දියාවෙන් ආපු ශිවපුත්‍ර මුරුගන් නැත්තම් ස්කන්ධ කුමාර කියන දෙවියන්. අපි යන් එන කිරිවෙහෙර චෛත්‍යය. ඔයාලා අහලා තියෙනව නේද? චාමරුවි සිංගේ සින්දුවක් තියෙනවා කිරිවෙහෙරට යන පාරේ මල්ලු කොන්න මගසී දේවී කියලා. දැන් සීදේවිද ගොඩක් ඉන්නවා මල් අරගෙන. දැන් උතින් යනවා අපිනුත් මල් ගන්න අපේනුත් මල් ගන්න කියලා කියනවා. අපි ඉතින් මල් ගත්තා අපි කලින්. ඉතින් හිතන පාස් කරලා වල වීඩියෝ එකක් දාන්නම් මම. දැන් අපි කිරිවෙහෙර නගාගෙන ගමන් ඉන්නේ. අපි යන්න.
තියන්නේ අර මං කිව්ව මහා සෙන් දේවාලයේ. මම මේ පන්සල් වල කැමතිම දේ තමයි ඉගන්නේ පන්සලකට ඇවිල්ලා පොඩ්ඩක් විඳින්න ඕනේ චුට්ටක් කියලා වාල්නේ ඉඳලා වටේ පිටේ චුට්ටක් බලලා ඊට පස්සේ එතනින් එහාට ගියාම ඊයර හඳුන් කුරු සුවඳ ඊට පස්සේ මිනිස්සු ඒගොල්ලෝ ගාත කියන හඬ ඒක වෙනම එකක්. ඒක හිතට මාර සැනසීමක් මොනවා නැතත් ඒක විඳින්න ඕනේ. කියන්නේ දැන් අත කතරගම සෙනගඩුයි කියන්නේ මේ දවස්වල මොඩක් වැස්ස වගේ තියෙනවා. ඒ හින්දා සෙනගඩුයි මේ දවස්වල ඒ හින්දාදෝ අද මෙහි කතරගම කිරිවේරවට හරිම නිස්කලංක බවක් තියෙනවා අපිට දකින්න. ඇත්තටම හරිම විතර මාර සැනසීමක්. ඩාවි පොඩ්ඩක් මෙතනින් වහල්ලා හිටියා. හරිම නිස්කලංකෙන්ද පොඩ්ඩක් විඳින්න ඕන හින්දා. අපි දැන් තව චුට්ටකින් නැවතත් උගුමා කතරගම දේවාලේ පැත්තට යනවා. එතනට ගිහලා වීඩියෝ එකක් දාන්න. අපි දැන් කිරිවෙහෙරෙන් එළියට ආවා. දැන් අපි රුහුණු මහ කතරගම දේවාලට යනවා. කතරගම දේවාලට යන්න කලින් ඔයාලට මම හිතන කතාවක් කියන්නම්. මුලින්ම කියන්නම් ඔයාලට කතරගම දෙවියෝ කියන්නේ කවුද කියලා. කතරගම දෙවියෝ කියන්නේ ශිව පුත්‍ර. ඒ කියන්නේ ශිව දෙවියන්ගේ පුත්‍රයා. නම් ගොඩක් තියෙනවා. ස්කන්ධ කුමාර කියනවා, මුරුගන් කියනවා. වගේ නම් 108ක් තියෙනවා කියනවා කතරගම දෙවියන්ට. ඊට පස්සේ අම්මා තමයි පාර්වතී දෙවිය. ඊට පස්සේ ඉතින් හට ගියාම සහෝදරයා විදිහට ගණ දෙවියන් විනය අගර. තවත් කිව්වොත් කතරගම දෙවියන් උපත සම්බන්ධව ප්‍රධාන කතා දෙකක් තියෙනවා. එක කතාවක් තමයි කතරගම දෙවියෝ උපදිනවා කියන්නේ නරකාසුර පරදන්න කියනවා. එහෙම කතාවකුත් තියෙනවා. තව කතාවක් තියෙනවා විෂ්ණු දෙවියන් කාන්තාවක් විශ්වලාගෙන ඉන්න ශිව දෙවියන්ට ළමයි 6 දෙනෙක් දුන්නා කියනවා. ඒ 6 දෙනා පාර්වතී දේවිය එකට තුල් කරගත්තලු. ඒ හින්දලු ඒ ළමයි 6 දෙනා එක ළමෙක් විදිහටපත් වුණාලු. ඒ හින්දමයි කතරගම දෙවියන්ට මූණු 6යි අත් 12යි එක කතරගම දෙවියෝ ඒ විදිහට හැදුණා කියලා තමයි කියන්නේ. ඒ ඉතින් හරි ලස්සන ජනප්‍රවාද කතා. ඒ ඉතින් අපිට ඇත්ත ලෝක පිළිගන්න අමාරුයි. ඇත්ත වශයෙන්ම පිළිගන්න අමාරුයි. ඒ වුණාට කතාවක් විදිහට හරිම ලස්සනයි. මොනවා වුණත් අපි ඒ ආගම් වලට ඒ ආගම් වල තියෙන දේවල් වලට ගරු කරන්නේ. මොනවා හැම දෙයකටම. හැම ආගම් අපි බෞද්ධ වුණත්, හින්දු වුණත්, ඉස්ලාම් වුණත්, ක්‍රිස්තියානි වුණත් මොනවා ආගමේ වුණත් අපි ආගම් වලට ගරු කරන්න ඕනේ. තවත් කතරගම දෙවියන් ගැන කතා කරොත් කතරගම දෙවියන් ප්‍රධාන ආයුධය තමයි වේලායුධය. මං ඊයේ ඔයාලට වැඩිහිටි කන්දේ පෙන්නුවා. එතන වේලායුධයක් තිබ්බා. මම ඔයාලට එතෙන්ද කිව්වා කතරගම දෙවියන්ට වන්දත් එකයි වේලායුධයට වන්දත් එකයි කියලා. ඒ කතාව ඒ කතරගම දෙවියන්ගේ ආයුධය. ඉතින් යාට ගියාම මෙතන රුහුණු මහ කතරගම දේවාලය සම්බන්ධව කියන් දේවල් තියෙන්නේ. මේ දේවාලය හදන්නේ දුටුගැමුණු මහරජතුමා විසින්. මේ දැන් ඔතන ඉදිරියලා තියෙන දේවාලය හැදෙනවා කියන්නේ දුටුගැමුණු මහරජතුමා විසින්. අර වැඩිහිටි කන්දේ අපි ඊයේ ගිය තැන ඉඳලා කතරගම දෙවියෝ හීයක් විදිනවා. ඒ හීය වැටෙන තැන තමයි අද මේ දේවාලේ ඉදිරියලා තියෙන්නේ. එතන තමයි අපි දැන් ඉන්නේ. මතක් කරන ඕගොල්ලන්ට කියන්නත් බැරුණා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ගත්තා නම් ඔයාලගේ ජීවිතේට මොනවා හරි දෙයක් අලුතින් දැනගත්තා නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. මොනවා හරි දෙයක් සම්බන්ධව ප්‍රශ්නයක් හරි හැම දෙයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අමතක නොකර subscribe පාරක් දාන්න. අපි එහෙනම් දේවාලට යමු. අපි දැන් කතරගම දේවාලෙන් ඊට පස්සේ යන්නේ සෙල්ල කතරගමට. එතනත් හරිම ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ලයක සෙල්ල කතරගමෙන් තමයි කතරගම දෙවියෝ ලංකාවට සම්බන්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ සෙල්ල කතරගමෙන්. එතන ඔයාලට කතාවම සෙල්ල කතරගමට ගිහිල්ලා කියන්න. තවත් දෙයක් තමයි මේ කතරගම දේවාලයේ හැපැත්තෙන් තියෙන අෂ්ටඵල බෝධිය. මම ඔයාලට කිව්වා ඉස්සල්ලා කිරිවෙහෙරයි කතරගම ඉස්සර වදින්න තිබ්බේ කිරිවෙහෙරයි
අෂ්ටබල බෝධිය විතරයි කියලා. මේ අෂ්ටබල බෝධිය හරිම විශේෂ එකක්. ඒ තමයි සංඝමිත්තාතේනිය ලංකාවට අරන් එනෝනේ ජයශ්‍රී බෝධි වහන්සේගේ දක්ෂිණ ශාඛාව. ඒ ශාඛාවෙන් උපදිනවා තවත් ශාඛාවක්. ඒ ඉපදුන එක ශාඛාවක් තමයි මේ විදිහට කතරගම ස්ථාපිත කරලා තියෙන්නේ. හරිම පූජනීය තැන ආස්කම් තියෙනවා කියනවා. කතරගම දේවාලයේ හා සම්බන්ධ තවත් එක රසවත් කතා පොතක් තියෙනවා. ඒ තමයි මං කිව්වා ඔයාලට කතරගම දෙවියන් හා දුටුගැමුණුතුමා එකට හමු වෙනවා කියලා. ඒ හම්බවීම වෙන්නේ මැණික් ගඟේදී. මැණික් ගඟේ හා කතරගම දෙවියනුත් ගඟෙන් මෙහා දුටුගැමුණුතුත් ඉද්දී කතරගම දෙවියන් ගැමුණුතුමාට කියනවා මැණික් ගඟ තරණය කළා තමන් ළඟට එන්න කියලා. ඒ වෙලාවේ මැණික් ගඟේ සැඩපාර හුඟක් වෙන්න නිසා රජු කියනවා ගඟ තරණය කළේ නේ කාපාසුයි කියලා. කතරගම දෙවියන් රජුගේ මගුල් කඩුවගෙන මැණික් ගඟට පහර දෙන්නේයි කිව්වට පස්සේ රජු තමන්ගේ මගුල් කඩුව අරගෙන මැණික් ගඟට පහරක් එල්ල කරනවා. ඒකෙන් පස්සේ හරිම ආශ්චර්යමත් විදියට ගඟේ දිය පාර දෙකට බෙදී ගිහින් දුටුගැමුණු රජතුමා මැණික් ගඟ තරණය කළ බව සඳහන් වෙනවා. මෙන්න මේ සිදුවීම් පස්සේ තමයි පෙරහර මංගල අවසානයේ සිදු කරන දිය කැපීමේ චාරිත්‍රයේ ආරම්භක කතාව විදියට සැලකන්නේ. ඒ වගේම තමයි දුටුගැමුණුතුමාගේ නියමයේ පරිදි ඉරහඳ පවත්නා තාක්කල් කතරගම දෙවියන්ට පූජෝපහාර පිණිස පෙරහර මංගල්‍යයක් පැවැත්විය යුතුයි. ඒ නියමයේ අනුව කතරගම දේවාලයේ මූලික කරගෙන මහා පෙරහර මංගල්‍ය සෑම වසරකම පවත්වනවා. මේ පෙරහර දෙවෙනි වෙන්නේ ශ්‍රී දන්දා වහන්සේ වෙනුවෙන් පවත්වන ඇසළ පෙරහරට පමණක් වීමද විශේෂත්වයක්. දැන් ඉන්නේ තේවානි අම්මාන් කෝවිලේ අපිට හම්බුණා පොංගල් පත් හම්බුණා. මාතමන හයි. ඒ කියන්නේ මේ වෙලාවට කතරගම දේවාලයේ මුර්තන්පත් පූජාව වෙනවා. ඒකෙදි දෙනවා මේ පොංගල්වත්. හරිම රසයි. මාර බැනලා ඒ කියන්නේ කතරගම හැම දේවාලෙකම දෙනවා සාමාන්‍ය. මේක තමයි අපිට අද හම්බුනේ. දැන් අපි රුහුණු මහා කතරගම දේවාලයෙන් එළියට ආවා. දැන් අපි යනවා මෙහෙමම සෙල්ල කතරගමට. සෙල්ල කතරගමට ගිහිල්ලා සෙල්ල කතරගම බස් අපි යනවා. සෙල්ල කතරගම දින තවත් තැන ලක්ෂ්මී දේවාලය කියලා. එතන හරි ලස්සන තැන. එතනටත් යන්. තව දෙයක් කියන්න තියෙනවා. මේ අර තේවානි අම්මාන් දේවාලයට ගියාන් පස්සේ එතන හිටිය පූසාරි කිව්ව කතාවක් තමයි මේ දවල් 12ට ඒකොල්ලෝ දාන දෙනවලු. ඒ කියන්නේ සම්පූර්ණ නිර්මාංශ ආහාර වේලක් සාමාන්‍යයෙන් අපේ දමිළ ජනතාව අනුභව කරන්නේ බත්, ඒ රසම්, සාම්බාර්, ඒ වගේ මුරුංගා උද්ද, ඒ වගේ එළවලු එක්ක දානයක් දෙනවා. ඒ හැමදාම දෙනවලු ඒක. ඒ කියන්නේ දේවාලට එන කට්ටියට සිංහලෝ වේවා, දෙමළ හෝ වේවා ಜಾති ભેද මුකුත් නැහැ. හැමෝටම මේ දාන තියෙනවා. අපි ඉතින් අපිට ඉන්න කියලා කිව්වා. එනකොට අපිට දැන් වෙලාවත් එක්ක අපි මේ තව ටිකකින් සෙල්ල කතරගම ඉන්න ඕනේ. ඒ නිසා අපි දැන් සෙල්ල කතරගමට යනවා. එහෙනම් සෙල්ල කතරගමට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. ඔන්න
ඔන්න ඉතින් අපි ආවා සෙල්ල කතරගමට. මේ පිටිපස්සෙන් තියෙනවා වල්ලි ගුහාවට යන පාර. අපි මුලින්ම සෙල්ල කතරගමට ගිහිල්ලා වල්ලි ගුහාවට යනවා. සෙල්ල කතරගම ගඟේ දේවල් ගිහිල්ලා ඔයාලටම වීඩියෝ එකක් දාන්න. සෙල්ල කතරගම දේවාලේ ගඟේ දේවාලේ වාට පිටිපස්සේ පේනවා. මෙතනින් තියෙනවා මෙහා පැත්තේ තියෙනවා මැණික් ගඟ. සෙල්ල කතරගමින් මේ පැත්තෙන් යන්න පුළුවන් වල්ලියම්මා ගුහාවට. මේ පැත්තෙන් අපි මේ පැත්තට යන් ඊට කලින් සෙල්ල කතරගම රජමා විහාරයේ ගඟේ දේවාලය ඒ ටික වැඳලෙමු. අපි දැන් වල්ලියම්මා ගුහාවට යන්න දන්නේ. ඔයාට මං යන ගම කතාව කියන්නම්. මේ ගඟේ දේවාලය සහ සෙල්ල කතරගම තියෙන වැදගත්කම. සෙල්ල කතරගම කියන්නේ කතරගම සහ සෙල්ල කතරගම කියන්නේ එකම තැන තමයි. එනකොට සෙල්ල කතරගම වෙනස් වෙන්නේ කඳ කුමරුන් කියන්නේ හින්දු දෙවි කෙනෙක්. ඒ හින්දු දෙවියන්ට පෙම්බඳිනවා මනුස්ස ලෝකේ කාන්තාවක්. ඒ කාන්තාව තමයි වල්ලි මෑණියෝ කියන්නේ. වල්ලි මෑණියෝ මේ සෙල්ල කතරගම තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. වල්ලි මෑණියෝ කියන්නේ ආදිවාසී කාන්තාව. ඒකයි අදට කතරගම දේවාලේ පෙරහැර යනකොට ආදිවාසීන්ට සහ ආලත්ති අම්මලා කියලා පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ආදිවාසී ජනතාව තමයි. ඒ හින්දා වල්ලි අම්මා සහ කඳ කුඹුරුන්ගේ විවාහය සිදු වුණේ එන්නේ මේ සෙල්ල කතරගම ගණපති දේවාලයේ තියෙන එතෙන්දි තමයි විවාහය සිද්ධ වුණා කියන්නේ. තව කතාවක් තියෙනවා. ඔය කතරගම දෙවියන්ගේ සහෝදරයා තමයි ගන් දෙවියෝ කියන්නේ. ගන් දෙවියන්ට ඔය අලියෝලුවක් ආවා කියන්නේ ඔන්න ඔතන මැණික් ගඟ දැන් ඔය ගණපති දේවාලයේ තිබ්බ තැන තමයි. දැන් මෙතන තියෙනවා මේ වල්ලි ගුහාව කියලා තැන. මම ඔයාලට කිව්වා ඒක. මේ වල්ලි ගුහාවේ ඇතුලේ තියෙනවා වල්ලි අම්මා වැඩ වාසය කරපු තැන තමයි එතන. එතන වල්ලි අම්මා හදනවා එයාගේ හිතේම වුණු දෙවියන්ගේ රූපේ ස්වභාවය. ඒ කියන්නේ කතරගම දෙවියන්ගේ රූප ස්වභාවය එයා මවනවා. පිළිමයක් විදිහට. ඒ පිළිමේ තියෙන ගුහාව තමයි එතන තියෙනවා කියන්නේ. ඔය එතනටත් යන්
දැන් වල්ලි ගුහාව බලලා ඉවරලා මෙතන ගල්තලාවක් තිබ්බ චුට්ටක් වල් හිටියා. හාති බොඩ්ඩක් කළා. අපි දැන් ඊනකට යන්නේ සෙල්ලා කතරගම තියෙනවා. ලක්ෂ්මී දේවාලය කියන තැන. නිකන් ලස්සනට හදලා තියෙනවා. හරිම ලස්සනයි එතන ලොකේෂන් එක. අපි එතනට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් දාන්න. අපි දැන් ඉන්නේ සෙල්ලා කතරගම ලක්ෂ්මී දේවාලයට යන පාරේ. මේකත් සාමාන්‍යයෙන් කතරගමට આવොත් අනිවාර්යෙන් යන්න ඕනේ කියලා තියෙන ලස්සන තැනක්. හරිම ලස්සනයි. අපි දැන් ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. කතරගම ලක්ෂ්මී දේවාලේ වටේම ඇවිද්දා. දැන් මේ වෙලාවේ කතරගමට බොඩි වැස්සක් කඩාපාත් වුණා එක පාට. ඔයාලට පේනද පිටිපස්සෙන් මැණික්ගඟ ගොඩක් බොර වෙලා. ඒ කියන්නේ මැණික්ගඟේ ඉහළ ප්‍රදේශයට අනිවාර්යෙන් තදරම වහිනවා. කියන්නේ මෙච්චර බොර වෙන්න ඉස්සෙල්ලා මං සෙල්ල කතරගම ගඟේ දේවාල ළඟ ඉද්දී වතුර පාර එච්චර කියන්නේ මේ තරම් බොර පාට තිබ්බේ නැහැ. ඒ කියන්නේ මැණික්ගඟේ ඉහළට අනිවාර්යෙන් තද වැස්සක් මේ වෙලාවේ වැටෙනවා. ඇත්තටම කතරගමට එක පැත්තකින් වහින ගත්තා හොඳයි. වහින්නෙත් නෑ නේ මේ පැති වලට. එහෙම බැලුවම හොඳයි. ඉතින් අපි දැන් අපේ දවස් දෙකක කතරගම ගමන අපි මෙතනින් ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා මොන හරි දෙයක් අලුතින් දැනගත්තා නම් ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝගේ අදහසක් මොකක් හරි වෙන අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව තව යාළුවෝ ඉන්නවා නම් මේක ඔයාලා ෂෙයා කරන්න. අනිවාර්යෙන් අමතක නොකර subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. උස්සන්නේ කතරගම දිවියෙන් පිහිටයි. එහෙනම් හැමෝටම ජය වේවා.